සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දූවිලි සරණා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. ඇඩේනියම් ඔබෙසම් සෞම්‍ය හා නිවර්තන කලාපවල ගෘහස්ත ශාකයක් ලෙස වගා කෙරේ. එලිමහනේද සාර්ථක වගා කර ගැනීමට පුළුවන්. මෙම ශාකය වසර ගණනාවක් තබාගත හැකි අතර බොන්සයි සඳහා බහුලව භාවිතා වේ. බීජ මගින් වගා කරන ශාක මව් ශාකයට ජානමය වශයෙන් සමාන නොවන අතර මෙම ඇඩේනියම් මල් විශේෂ කුලකය විශේෂ 12ක් අඩංගු වන බව විශ්වාස කෙරේ. ඇඩේනියම් මල කාන්තාර රෝස මල ලෙසද හැඳින්වේ. පිලිපීනයේ ප්ලූමේරියා ගණයට සමාන වීම සහ තායිලන්තයේ බැංකොක් සිට පිලිපීනයට හඳුන්වා දුන් නිසා මෙම ශාකය බැංකොක් කලචුමි ලෙසද හැඳින්වේ. කුඩා ෆ්‍රැන්ජිපානි ශාකයට සමාන වීම සහ බොන්සායි වල ඇති ජනප්‍රියතාවය නිසා එය සමහර විට ජපන් ෆ්‍රැන්ජිපානි ලෙසද හැඳින්වේ. මෙය සදාහරිත හෝ නියගයට ඔරොත්තු දෙන සාරවත් පඳුරකි. මෙම ශාකය අවුරුද්ද පුරා උණුසුම් කාල ගුණයක් ඇති ප්‍රදේශවල අවුරුද්ද පුරා පිපෙන්නට පුළුවන්. මෙම ශාකයේ මුල් සහ කඳන් තුල ග්ලයිකොසයිඩ් නැමැති යුෂයක් නිපදවයි. මෙම යුෂ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල විශාල සතුන් දඩයම් කිරීම සහ මාළුන් දඩයම් කිරීම සඳහා ඊතල විෂ ලෙස භාවිතා කරයි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් වියලි කාල ගුණ ඇති ප්‍රදේශවල අලංකාරය සඳහා ගෘහස්තව සහ එලිමහනේ මෙම ශාකය වගා කරනු ලබයි. තවත් මේ වගේ තොරතුරු දැන ගැනීමට A&D Green Home YouTube channel එක subscribe කරන්න.